හරියනේ වැන නිකන් මඩ ගොඩ ගින්න වැනන මිනිස්සෙක් වෙන්න එපා. වැඩ කරන්න ඕන කියලා ඕගොල්ලෝ හැමෝම දන්නවනේ. වැඩ කරන්න ඕන කියලා හැමදාම උදේට හිතා ගන්නවා. එහෙමනේ. ඒකට කවදාවත් ওই ටික කෙරෙන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. ලැජ්ජ වෙන්න මැසේජ් එකක් දානවා නම් සර් මට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. මට නිදිමතයි. හරි මට පේපර් එකක් දැක්කම නිින්ද යනවා. ඔය වගේවා දාන්න ලැජ්ජ වෙන්න එපා. දැනට තමන් ඉන්නේ ගොඩක් පල්ලෙහා මට්ටමක නම් ඒකේ තීරම වැඩ කරන්න ඕන තැන්වල වැඩ කරලා නැහැ කියන එකනේ. වගේ පෙර වැරදි තියෙනවා කියන එක. ඒ පව් ඔයා ගෙවන්න ඕන. ඔයාලා හිතනකොට මාර වටින මිනිස්සු වරද. කියන්නේ ඔයාලා හරි පල්ලෙහාට දාලා තිබ්බට ඔයාලා වටින මිනිස්සු. ඒවා එළියට ගන්න ඕනේ. කියන්නේ ඔයා එක පෙන්වන්න ඕනේ සරයක් හරි. ඔයාම එක සැරයක් පාට එක පෙන්වුවාට පස්සේ ඔයා ඔය කාටවත් ඊට පස්සේ බය නැහැ. ඔයාලට හේතු කියන්න පුළුවන් කියලා වුණාම ඕන තරම් හේතු කියනකොට මිනිස්සු නිකන් අනේ ඒකනේ නේද වගේ අහන් ඉන්නවා. හැබැයි ඔයා හැරලා යන වෙලේ ඉඳන් hina වෙනවා ආයේ නෑ. බල්ලට වගේ දාලා hina වෙන්නේ. හරියට පැහැදිලිව ගේම් එක දැන සෙල්ලම් කරොත් මේකේ ගේමක් ගහන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ මේක ලේසි වෙයි කියලා හිතාගෙන සෙල්ලම් කරන්න ගියොත් එහෙම හොම්බෙන්න යනවා. ක්‍රිකට් ගහනවා වගේ තමයි.